welcome to my channel. හදමුද රසමරස පැස්ටා එකක්. එන්නකෝ රසමරස පැස්ටා එකක් හදන්න. මුලින්ම පැස්ටා ටික රයිස් කුකර් එකට දාගමු. ඊට පස්සේ අවශ්‍ය ගානට වතුර දාගමු. වතුර ටික දාලා මේක තැම්බෙන්න තියාගමු. පැස්ටා එක තැම්බීගෙන එද්දි ලුණු දාලා තියාගමු. ඊට පස්සේ අපි කැරට්, ලීක්, ගෝවා, සුදුලුණු, මාළු මිරිස්, තක්කාලි මේ ටික ඔක්කොම හීනට කපාගමු. ඊට පස්සේ තාච්චියක් ටිකේ තියලා ඒක රත් වුණාම තෙල් ටිකක් දාගමු. ඊට පස්සේ අපි සුදුලුණු, කැරට්, මාළු මිරිස්, ගෝවා, තක්කාලි, ලීක්ස් මේ ටික දාලා ටෙම්පරාදු කරගමු. ඔක්කොම දැන් හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගමු. ඊට පස්සේ කැඳ මිරිස්, ගම්මිරිස් ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගමු. ඊට පස්සේ සීනි මේ සැහැන්දකුත් එකතු කරගන්නවා. සීනි දාලා ආයෙමත් මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගමු. ඊට පස්සේ බිත්තර දෙකක් මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ විදිහට බිත්තර කෑලි වලට වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ බිත්තරය එළවලු මිශ්‍රණයත් එක්ක එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ තඹගත්තු පැස්ටා ටික එළවලු මිශ්‍රණයට එකතු කරගමු. ටිකක් දාලා මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගමු. මේ තියෙන හදාගත්ත රසමරස පැස්ටා එක ඔයාලත් මේ විදිහකට බලන්නකෝ පැස්ටා හදන්නේ. එහෙනම් මගේ YouTube channel එකට subscribe කරන්න යන්න.